අද විපක්ෂය විශේෂයෙන්ම සමගි ජන බලවේගය ඇතුළු පාර්ශ්ව කීපයක් කතානායකතුමත් එක්ක තරහ වෙලා සභාව වර්ජනය කරලා ඉන්නේ. මම කල්පනා කළා ඇයි මේ කවදාක්වත් නැතුව මෙහෙම වෙනසක්? මොකද්ද මේ වෙනස කියලා. කල්පනා කරාට පස්සේ තමයි තේරුනේ ඊයේ දවසේ සිද්ධියක් ඇති වුණා. මේ සිද්ධියට මූණ දී ගන්න බෑ. රටට මූණ දී ගන්න බෑ. ඒකින්ද මේ සභාගර්භයෙන් පැනලා ගියා. ඒක තමයි මේ වෙච්ච කතාව. දැන් කතානායකතුමා වෙනස් වෙනවද හෙට? හෙට එනවනේ සභාගර්භයෙන්. මොකද හැමදාම ඉන්නද? දැන් මං ඇහුවා අඩු ගානේ වරුවක් ඉඳලා දැන් එන්නේ කියලා කැන්ටිමේ කෑම කකා හිටියා. දැන් මේකෙන් ගිහිල්ලා කැන්ටිමේ හොඳට කට්ටිය වට වෙලා වැඩේ කරනවා. මං කිව්වා දැන් හරි කෑම කාලා එන්නකෝ මේ සභාවට. වරුවක් හිටියා මැදනේ කතානායකතුමත් එක්ක තරහ වෙලා. උත්තර වෙලා ගන්න ඕනේ නැහැ. පැය දෙකක් කමන්නේ දැන් එන්න කියලා. නෑ මේ ඇමතුමා හෙට එන්නම්. දැන් අද විතරයි කතානායකතුමත් එක්ක තරහ වෙලා. මේක මොකක්වත් නෙවෙයි. මුජිවර් පලාතේ නෑ අද. චැලෙන්ජ් කරපු මුජිවර් පලාතේ නෑ. ඊට පස්සේ විපක්ෂ නායකතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා පෙරදුනාට පස්සේ. පෙරදුනාට පස්සේ තියපු ප්‍රවෘත්ති සාකච්ඡාවට උත්තර දෙන්න තමයි මං ආවේ. අර පළාත් පාලන කොමසාරිස්තුමිය ඉස්සරහා පරදිනකම්ම මේ නීතිය හොඳයි. පරදිනකම්ම සියල්ල හොඳයි. ඊට පස්සේ කියනවා මාර වැඩේනේ. මේ රහස්‍ය ක්‍රමයට ගියපු ක්‍රමවේදයේ වැරද්දක් තියෙනවා. එයාගෙම ගෝලයනේ ඉල්ලුවේ රාශි ඡන්දයක් අපි කැමති. සභාව ඒකමතිකව ගියා. එතකොට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඇත්ත පරීක්ෂණය තමයි පළාත් පාලන කොමසාරිස්වරිය කළේ. ඒ පරීක්ෂණයෙන් පරාදයි. ඊට පස්සේ තඩි බානවා කොමසාරිස්වරියට. මේ රාජ්‍ය සේවයට එතුමිය කොන්ද කෙලින් තියාගෙන පනතනුම මේ වැඩේ කළා. ඒ රාජ්‍ය සේවය ජාතික ජන බලවේගයේ අපේ රජය රකින්නවා ඒ රාජ්‍ය සේවය.